අවවාදයයි මේ වීඩියෝවේ බියජනක සිද්ධීන් ඇතුළත් වන බැවින් කරුණාකර සුළු දෙයටත් බීත පත්වන පුද්ගලයින් නැරඹීමෙන් වළකින්න. හරි මචං, ඉතින් ආපු ගමන් මම මේ බැලුවේ වෙන මොකුත් නෙමෙයි. මේ වීඩියෝ එක කරන්න කලින් දාලා තිබ්බ මචං අර ලොරිය ගාව ඉඳලා ෆොටෝ එකක් ගන්න කියලා. හරිද? මොකෙක් හරි එකෙක් දාලා තිබ්බ එක. මචං මේ ලොරිය එතන නැහැ. බෑ මචං, බොරු නා. මේ ලොරිය නෙමෙයි, ඒකද මේ ලොරියක් තියෙන්නේ. ඒ ලොරිය ළඟට යන්න නම් බෑ. ඒ කියන්නේ මචං මෙතන වැඩ පටන් අරන් කියන එක. මෙතනින් පාරක් තියෙනවා යන්න අතන්ට. ගන්න මචං මං චාලි කරන්න බැලුවා මේ ළඟක. ඉතරහෙට යන්න බෑ බං. වැස්සක් වැස්සුත් එහෙම අනාථ වෙනවා. මෙතනත් හොඳයි නේද? මේව දැන් මෙතන වගේ බලන්න. මෙතනත් පොඩ්ඩක් හොඳයි සීන් එකක් තියෙනවා. අන්න අතන පොඩ්ඩක් හොඳයි නේ. තියා අන්න එකක්වත් ගෙනාවේ නෑනේ මචං. මෙතන කාටවත් පේන දැනකුත් නෙමෙයි බා. අර ගෙවල් තියෙන්නේ මචං. අර හිතාව තියනවා හරියට යන්න. පායපු දවසක තමයි මචං ආයෙ එන්න ඕනේ. මේ වැස්ස දවසේ මම රෙද්දක් දාගත්තා. පාස්න වැඩේ කරමු එහෙනම්. අඩෝ මෙතන කැලෑව විල බා. මේ ඉදා මං ගියේ මෙතනින්. එතන මොන හරි තියෙනවා. මේ බලන්න. මදුරුවොත් ඉන්නවා මචං සුපිරියටම. මෙතන තමයි මුනිම බොට් එක මචං හිතන්න. වැස්සකින්ද පොඩ්ඩකට චුට්ටක් අඩෝ මෙතන මොනවද බං? මචං එතනින් අදාලා නේ. අපි එනම් චාලි වැඩේ පටන් ගමු. මදුරුව කනවා බං, මෙතන ඉන්න බෑ. Charlie, are you here? Ado? Charlie, are you here? Ado, yes, lu macam. Mana karunya demi ini? Muka tebal mimi ini. Yes, lu bang. Ikan mau meter ini. Rutek ke kanan macam meter ini. Mungkin bagi kata tena dalah abe. Mana ni aku idan ni. Meter ni. Ni dia gini. Mana bang? Baik be. Walahang katanya. Aduh. Ih, tapi sadiak teh mulai aku. මොකද්ද බම් මේ වෙන්නේ මෙතන? කවුරුනේ සද්දයකුත් ඇහෙනවා මචං. හරි අපි වැඩන් ගමු. චාලි මං කියන දේවාට ඇහෙනවද? අර yes කියන බන් තියෙන ඉතින් ඒක අහන්න ඕනේ නැහැ. අපි ආමු චාලිගෙන්. චාලි අපි මෙහෙම චාලි ඔය මිනිස්සුන්ට වද දෙනවද? මචං යස්ලු මචං වැඩේ දරපතල වේගෙන යන්නේ. මචං අතන බෑග් එකක් තියෙනවනේ බා. මේ කියන්නේ මෙතන තව කවුරුහරි මොකෙක් හරි ඇවිල්ලා දිනවා බා. අර අතන පූර්ව බෑග් එකකුත් තියෙනවා. කම අපි වැඩේ දිගටම කරගෙන යන්න මචං. සැලින්නේ නැහැ කොච්චර කරා. චාලි ඔයා මෙහෙද මැරුණේ? අඩෝ
යකෝ නෝකියව මංගල විසිකරේ එකයි. පැන්සල් ටිකත් මම විසික් කරා මචං. මචං මට මේක කියන්න බැරි වුණා ඔයගොල්ලන්ට හරිද? මේ කැලේට එන්න කලින් මෙතන මචං සොහනක් තිබිලා තියෙනවා. හරිද? මාත් මේක දැනගත්තේ ගමේ මිනිහෙක්ගේ. මෙතන කලින් සොහනක්ලු මචං හරිද? මං ඒ විතර ගණන් ගත්තේ නෑ. ඉතින් බං සොහොන් වල චාලි කරාම මේ වගේ දේවල් වෙන්නේ නැද්ද කියහන්කෝ. අන්නේ මම මචං වෙලා දින්න උතන සිද්ද එක හරිද? මදුරුවත් කන මචං අවස් වෙලා වැඩි අද. මට මේ කල්පනා කරන්න මචං මේ ලෝරිය කොහොමද වෙනස් වුනේ කියලා. ඉතින් මචං මෙතන සොහොනක් තිබ්බයි කියලා හොයන්නත් බෑනේ. ඒ කියන්නේ අර සොහොනේ තියෙන මං අර කුරුසයක් එහෙම ගහලා තියන්නේ බෑ බා. මිනිවල එහෙම සීන් එකක්වත් නැහනේ. මෙතන මොකක් හරි සීන් එකක් තියෙනවා මචං. මෙහෙම ලොරි මාරු වෙන්න අතන අරහෙ තිබ්බ ලොරිය තිබ්බ මචං. අතන අර කලින් මාරු වෙච්ච ලොරියට පිටිපස්සේ ලොරිය තිබ්බා. ඒතර මේ ලොරිය තමයි දැන් මචං මාරු වෙලා තියෙන්නේ. හරිද? එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉගෙන මේ සොහන මොන හරි වෙලා දැන් එන කල් මචං බලන් පොල් ගසුත් එක්ක ඇවිල්ලානේ. දුව කනවා. එතන එන කැලෑ වෙලා තියෙන්නේ. ඒකින්ද මෙතන නවත්තලා තියෙන මොකක් හරි සීන් එක. තුගඳකුත් එනවා මචං. එහෙනම් අපි පොඩ්ඩක් යමු බලන්න. වටපිටාව එහෙම ආපහු. ආයෙ නම් මචං මං හිතාගත්තේ මෙතන චාලි නම් කරන්නේ නැහැ ආත්මිකට. කිසිම හොල්මන් වැඩක් කරන්නේ නැහැ මම මෙතන. මෙතන අභිරාජ විතරයි මට හොයාගන්න ඕනේ බා. වෙන මොකුත් දෙයක් නැහැ. එන අපි යන්න. මචං මම පරණ බෑග් එකක් අරන් ආවේ. මොකද මොන හරි මේ බෑග් එක දාලා හරි දුවන්න ඕනේ බා. ආයෙ මෙතනට එන්නත් බෑනේ මචං. අන්න ඒකයි ඔයගලන්ට මම පේනවද දැන් හවස් වෙලා වැඩි පොඩ්ඩක්. ගිහලා බලමු. පියන්. අඩෝ මේ බලහන්කෝ බං. ෆයිල් එකක් බං. ඒක වැඩක් නෑ. යන්කෝ මට කොහොම හරි යන්න අර ඇතුලින් ය아가න්න ඕනේ බං. අපි වෙන දවසක යම්ම ජම්ද නිකන් හරි ඇතුලේදී සෝත් කොහෙටවත් ය아가න්න විදියක් නැහැ බං. ඇත්තමයි මේක නම් හොඳ වැඩක් මේ වැඩේ නම් හොඳ වැඩක් නෙමෙයි මචං කවුරු හරි දැක්කා මම මේ වත්තගෙන කවුරු මොකක් කරේ ඉන්නව මම ඇහ ගහගෙන මට යහන් දිගන්නේ නැති එකනේ මචං මම මාරු වෙනවා බා මම මෙතනින් මාරු වෙනවා බා මං තා විනාඩි 5කින් විතර මෙතනට එනවා ඊටගන්කෝ මචං විනාඩි 5ක විතර බලලා ආවා විනාඩි 5ක විනාඩි 10ක් විතර මම එතනට ලයි හිටියා මචං ඒ වලට කිසිම අවුලක් නැහැ පේන්නේ අනේකයි මචං පොඩ්ඩක් ගොරවනවත් එක්ක මොකක් හරි අවුලක් මෙතන කවුද බං විදුරු බෝතල් වලින් ගහන්නේ කරලා දාපන් මම ෂික් කරනවා මේක මචං
ආය මොනයින් ගහයි දන්නේ මචං මෙතන පොඩ්ඩක් ඩේන්ජරස් වගේ මචං දැන් වීදුරු බෝත ඉස්සෙල්ලා මොකක් හරි විසික්කුණා මචං අතන්ට දැන් මෙතනට වීදුරු බෝල්කින් කෙලියවා තා මොන වලින් ගහයි දන්නේ ඊළඟට ගලකින් ගහයි දන්නේ වෙන්න බෑ අර ලුරියලකට යන්න පුළුවන් බං මට ඕන තරම් දුරකට අන්න අතන මිනිස්සු ටික බලන් හිටියේ නැත්තම් මට යන්න තිබ්බා උන් මේ වත්තක නැහැ ගහගෙන ඉන්නේ අලං මේ වැස්සකුත් දෙන්න ළඟයි කමන්නේ කමක් නැහැ ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ අපි කොහොම හරි වැඩේ ඉස්සරහටම කරගෙන යන්න ඕනේ මචං මට ස්ටෑන්ඩ් එකක්වත් නැහැ මම මේ වටේ කරගෙන මට පිස්සු කියලා බලන්න ඇති මචං මට යන්න තිබ්බ මචං අතන මිනිස්සු ටික බලන් හිටියේ නැත්තම් බා උදේ පාන්දර කාවනම යන්න තිබ්බා කෙලේ ඇතුළට දැන් මේ ණයා ඉන්නවලු බං ණයෙක් ඉන්නවලු ශබ්ද බද්ද රැයට ඇහෙනවලු ඇවිදිනවා වගේ ඇහෙනවලු මචං සෝනක්ලා ගෙවල් හදාගත්තා ඇවිදිනවා වගේ එන්නද කියහම මේක කලින් සෝනක් නම් දැනනේ මං ගෙවල් හදලා තියෙන්නේ අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ වීදුරු බෝතලේ ගාවට යමන් බෑ වීදුරු බෝතලේ කවුරුමයි පිටිපස්සෙන් හෙඩ් එක යනවනේ බා කවුද පිටිපස්සෙන් ඉන්නේ කවුද අම්මට කන්න මචං අපතරිනෝ මචං මොකද මම මේ ගේටි ගලවල දාලා මචං මෙතන එහා පැත්තෙන් විසික් කරනවා මචං බෑ හරි මචං ඉතින් මොන සීන් එකේ ඉන්නේ කොල්ල සීන් එකට බෑලා ඉන්නේ පොඩ එහාට යමන් බලන්න පොඩ්ඩක් කර පැත්තට මම පැන්සල් දෙක මචං අර විසික් කරා ඒක ගෙන්න යන්නත් බෑ හිතුණා බං මේ වෙලාවේ කියන්න බෑනේ මොන කුඹාට පාතිද කිය කොද්ද බං සද්දි මචං මං හිතුවා ගල් වලින් ගහයි කියලා මොකෙක් හරි ගලකින් ගැහුවා මචං මං ඉතින් ගණන් ගත්තේ නැතුණා මොකෙක් හරි ගලකින් ගැහුවා මෙතන පොඩ්ඩක් ඩේන්ජරස් වැඩි හරිද ඉස්සලා වීදුරු බෝතලකින් මෙතනට කෙලියා ඊළඟට අතනින් මොකින්ද මන් දන්නේ නැහැ එකකින් ගැහුවා ඊට පස්සේ අර චාලි සීන් එක මොකක්ද එකක් වුණා මෙතන යස් නෝ වුණා ටීවී එකකුත් එනවා බං ඉතන්ට මං කියන්නම් මචං මම මෙතන වීඩියෝ එක නවත්තනවා ඉතින් මචං චාලි කරපු එකේ අත්දැකීම් හිතා ගන්න පුළුවන් නේ බා තාමත් මොකනවා බං ඉතින් ඒකත් එක්ක බැලුවාම තා වෙන්න තියෙන දේවල් හිතා ගන්න පුළුවන් නේ මෙතන වීඩියෝ එක නවත්තනවා බං අදට මං කිව්වේ මං කොහොමද මේක විසදලා බලනවා ඇත්තට මෙතන සෝනක් තිබ්බද මෙතන මොනවද වෙන්නේ කොහොමද මම මේ දේ මෙතනින් අයින් කරලා දානවා මචං මම මේ දේ මෙතනින් අයින් කරනවා. ඒ කියන්නේ මේ අద్భుත දෙයක් මෙතන තිබ්බොත් තියෙනවා කොහොමද තියෙනවා තිබ්බොත් ඒ දේ මම මෙතනින් අයින් කරනවා මචං. හරිද? මොකද්ද ඒකට කියන්නේ තක්කඩිය නෙමෙයි කට්ටඩිය. කට්ටඩිය හරි ගෙනල්ලා මචං ඕක මේ අයින් කළා ඒ ආත්මයක් ඉන්නවා නම් මෙතන විනාශ කරලා දානවා මචං. හරිද? අන්න එහෙමයි මම මේ කරන්න යන්නේ. ටික කරලා බලමු. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඊළඟ වීඩියෝ එකේ මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි ගියා.